හොඳයි. රෝල්ස් රොයිස්. ওই නම ඇහුන ගමන්ම ගොඩක් දෙනෙක්ගේ හිතට එන්නේ අර සුපිරිම සුඛෝපභෝගී කාර් එකක් නේද? හැබැයි ඒ නම පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ඒ තමයි අහසම ආක්‍රමණය කරලා මුළු ගුවන් ගමන් ශේෂ්ත්‍රයම වෙනස් කරපු පුදුම හිතන කතාවක්. ඉතින් ගොඩක් දෙනෙක්ට වගේම අපිටත් එහෙමයි. හිතට එන්නෙම ලෝකේ තියෙන මිලාධිකම සුඛෝපභෝගී කා ගැන. ඒකේ පුදුමයක් නෑ ඉතින්. මොකද ලෝකෙම දන්නේ ප්‍රතිරූපයනේ. හැබැයි ඇත්ත කතාව ඊට වඩා කොච්චර වෙනස්ද කියනවනම් රෝල්ස් රොයිස් සමාගමේ සැබෑම ශක්තිය ඒගොල්ලන්ගේ ලොකුම උරුමය තියෙන්නේ පාරේ දුවන කාර්වල නෙවෙයි. ඒක තියෙන්නේ අහසේ. අහසම පාලනය කරන ගුවන් යාන එන්ජින් වල. හරි, අපි එහෙනම් යමු මේ කතාවේ මුලටම. බලමු කොහොමද රෝල්ස් රොයිස් සමාගම මේ ගුවන් යාන එන්ජින් ලෝකෙට අඩිය තිබ්බේ කියලා. පුදුම දේ තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නෙ දරුණු ලෝක යුද්ධයක් මැද්දෙන්. 1904 ගණන්වල මුල දෙවෙනි ලෝක යුද්ධේ දරුණුවටම යනවා. ඔන්න ওই වෙලාවේදී ජර්මනිය ලෝකෙම හොල්ලන දෙයක් කරනවා. ඒ තමයි ලෝකේ පළවෙනි ජෙට් ප්‍රහාරක යානය මෙසර්ෂ්මිට් Me-262 හඳුන්වලා දෙන එක. මේක මිත්‍රපාක්ෂික හමුදාවන්ට මාරම තර්ජනයක් වුණා. ඉතින් බ්‍රිතාන්‍යය ඊට උත්තරයක් විදිහට තමන්ගේම ජෙට් ප්‍රහාරක යානයක් හදනවා ක්ලෝස්ටර් මීටියර්. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේකට බලය වෙන්නේ කවුද? ඔන්න ඔය අභියෝගය බාරගන්නේ රෝල්ස් රොයිස්. ග්ලොස්ටර් මීටියර් යානයට හයි කරේ රෝල්ස් රොයිස් වෙලන්ඩ් කියන ජෙට් එන්ජින. පැයට කිලෝමීටර් 671ක වේගයක්. ඒ කාලෙට ඒක අදහ ගන්න බැරි වේගයක්. ඉතින් මේක රෝල්ස් රොයිස් සමාගමේ ගුවන් ගමන් කතාවේ වැදගත්ම පළවෙනි පියවර වුණා විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පෙන්නුවා ජෙට් තාක්ෂණයේ අනාගතේ මොනව ගිවේද කියන. හොඳයි. යුද්ධය ඉවර වුණා. හැබැයි රෝල්ස් රොයිස් එතනින් නැවතුනේ නැහැ. ඒගොල්ලෝ යුද්ධෙන් ලබාගත් අත්දැකීම් ටිකයි අලුත් දේවල් හොයාගන්න තිබ්බ උනන්දුවයි එකතු කරලා ගුවන් යාන එන්ජින් තාක්ෂණයේ දැවැන්තියෙක් වෙන්න තමන්ගේ ගමන පටන් ගත්තා. 1950 ගණන්වලදී ඒගොල්ලෝ ලොකු තාක්ෂණික පිම්මක් පනෙනවා. ඒ තමයි ඇක්සියල් ෆ්ලෝ කියන එන්ජින් තාක්ෂණය. දැන් මේක සරලව කිව්වොත් මෙහෙමයි. හිතන්නකෝ එන්ජින් ඇතුළට වාතය ඇදලා අරගෙන ඒක කැරකෙන බ්ලේඩ් පේලි ගොඩක් මැද්දෙන් යවනවා. හැම පේලියක්ම පහු කරද්දී අර වාතේ ටික ටික තද වෙනවා. ඒ කියන්නේ සම්පීඩනය වෙනවා. අන්තිමට එළියටදී පුදුම පීඩනයක් හැදෙන්නේ. ඉතින් මේකේ වාසිය තමයි පොඩි එන්ජින් එකකින් උනත් මහ බලයක් හදාගන්න පුරවන් උන එක. රෝල්ස් රොයිස් ඇවොන් කියන්නේ ඔය තාක්ෂණයෙන් ලෝකෙම මවිත කරපු එන්ජින් එකක්. ඊට පස්සේ එනවා තවත් ලොකු විප්ලවයක්. ඒ තමයි 40 දශකයේ ආපු හයි බයිපාස් ටර්බෝෆෑන් තාක්ෂණය. මේක මෙහෙම හිතමුකෝ. එන්ජින් මැදලට ගන්න වාතය පාරවල් දෙකකට බෙදනවා. පොඩි වායු පාරයක් එන්ජින් මේ රත් වෙන මැද කොටස. ඒ කියන්නේ කෝ එක හරහා ගිහින් බලය හදනවා. හැබැයි ලොකුම වායු පාරය යන්නේ අර කෝ එක වටෙන්. මේකෙන් ලැබෙන වාසි නම් අපීස්තත් ඉන්ධන පිරිමැස්ම ගොඩක් වැඩි වෙනවා, තෙරපුම් බලය වැඩි වෙනවා. ඒ වගේම අද කාලේ ගුවන් යානවල සද්ද අඩු වෙන්නත් ප්‍රධානම හේතුවක් තමයි මේ තාක්ෂණය. උන්වයේ තාක්ෂණයේ හොඳම ප්‍රතිඵලය තමයි රෝල්ස් රොයිස් RB271 කියන එන්ජින්ම. මේක වෙළෙන පොලේ ඇත්තරම පෙරලියක් ඇති කළා. බලන්නකෝ ඒකේ වාසි කිලෝ නිව්ටන් 26.4ක මහා තෙරපුම් බලයක්. නඩත්තු වියදම් අඩුයි. ක්‍රියාකාරීත්වය හරිම නිහඬයි. ඉන්ධන පාවිච්චියත් ගොඩක්ම අඩුයි. ඉතින් මේ ඔක්කොම නිසා තමයි රෝල්ස් රොයිස් ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තියෙක් බවට පත් වුනේ. හැබැයි ඉතින් මේ සාර්ථකත්වයත් එක්කම අලුත් ප්‍රශ්නයක් මතුවුණා. ඒ තමයි රෝල්ස් රොයිස් ලොකු වෙනවත් එක්කම ඒ වෙනකොට වෙළඳපොළ පාලනය කරගෙන හිටපු ඇමරිකානු දැවැන්තයෝ දෙන්නෙක් එක්ක කෙලින්ම හැප්පෙන්න සිද්ධ වුණ එක. මේ බලන්නකෝ මේ ප්‍රස්තාරයෙන් ඒ අභියෝගය කොච්චර ලොකුද කියලා හොඳටම පේනවා. නවනිය දශකයේ මුල් කාලේ ජෙනරල් ඉලෙක්ට්‍රික් සහ ප්‍රැට් ඇන්ඩ් විට්නි කියන සමාගම් දෙක තමයි මුළු වෙළඳපොළම අල්ලගෙන හිටියේ. රෝල්ස් රොයිස් සමාගමට තිබුණේ 8%කටත් වඩා අඩු පුංචි කොටසක් විතරයි. හැබැයි ඉතින් රෝල්ස් රොයිස් කියන්නේ යම ලේසියෙන් පරාජය බාරගන්න සමාගමක් නෙවෙයි. 1990s දශකයේ තමයි ඒගොල්ලන්ගේ කතාවේ වැදගත්ම හැරොම් ලක්ෂ්‍ය වුණේ. ඒගොල්ලන්ගේ පිළිතුර තමයි ට්‍රෙන්ඩ්. තාක්ෂණයෙන්, බලයෙන්, කාර්යක්ෂමතාවෙන් හැම දෙයකින්ම ඉහළින් පිටපු අලුත්ම එන්ජින් පවුලක්. ඔන්න ඔය ට්‍රෙන්ඩ් එන්ජින් තමයි රෝල්ස් රොයිස් සමාගමට අර දෙවන්දියන්ට අභියෝග කරන්න පාර කැපුවේ. ට්‍රෙන්ඩ් එන්ජින්ස් කොච්චර සාර්ථක වුණාද කියනවනම් Airbus A340 Boeing 777 විතරක් නෙවෙයි ලෝකයේ ලොකුම මගී ගුවන් යානය. ඒ කියන්නේ Airbus A380 එකටත් බලය දුන්නේ ට්‍රෙන්ඩ් එන්ජින්. ලෝකයේ ප්‍රමුඛතම ගුවන් යාන හදන සමාගම් තමන්ගේ හොඳම යානවලට තෝරගත්තේ ට්‍රෙන්ඩ් එන්ජින්ස්. ඉතින් රෝල්ස් රොයිස් සමාගමේ තාක්ෂණයයි විශ්වසනීයත්වයයි ගැන ඊට වඩා සාක්ෂි මොකටද? හරි. රෝල්ස් රොයිස් කියන්නේ අතීතයේ සාර්ථකත්වයෙන් මතම යැපෙන සමාගමක් නෙවෙයි. ඒගොල්ලෝ දැන් ලෑස්ති වෙන්නේ ගුවන් ගමන්වල අනාගතයේම අලුතෙන් ලියන්න.
ඒගොල්ලන්ගේ ඊළඟ ලොකුම ව්‍යාපෘතිය තමයි අල්ට්‍රාෆෑන් එන්ජින. මේකේ ප්‍රධානම අරමුණු තුනක් තියෙනවා. එකක් දැනට තියෙන එන්ජින් වලට වඩා ඉන්ධන පිරිමැස්ම 125කින් විතර වැඩි කරන එක. දෙක පරිසරයට නිකුත් කරන කාබන් ප්‍රමාණය ගොඩක් අඩු කරන එක. තුන තිරසාර ගුවන් ගමන්, ඒ කියන්නේ පරිසර හිතකාමී ගුවන් ගමන් සඳහා අලුත්ම ප්‍රමිතියක් හදන එක. ඉතින් මේගොල්ලන්ගේ අනාගත සැලැස්ම හරිම පැහැදිලි. පළවෙනියටම අල්ට්‍රාෆෑන් එන්ජින පරිපූර්ණ කරනවා. ඊළඟට දෙමුහුන් විද්‍යුත් බලය කියන්නේ ඉන්ධනයි විදුලියයි දෙකම පාවිච්චි කරන සිස්ටම් හදනවා. අන්තිම සහ ලොකුම ඉලක්කය තමයි සම්පූර්ණයෙන්ම විදුලියෙන් විතරක් දුවන සද්දයක් නැති පරිසර හිතාකාමී ගුවන් යන තාක්ෂණය ලෝකෙට දෙන එක. හිතන්නකෝ එදා 8%ක වෙළඳපොළ කොටසක් එක්ක අමාරුවෙන් හිටපු රෝල්ස් රොයිස් සමාගම අද ඩොලර් බිලියන 40කට කිටුවත්කමක් තියෙන ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ප්‍රධානම බලවතා බවට පත් වෙලා ඒකනම් ඇත්තටම පුදුම ගමනක්. යුද්ධයක අවශ්‍යතාවයකින් පටන් අරන් ලෝකයේ අහසම තමන්ගේ පාලනයට ගත්ත මේ ගමන ඇත්තටම විස්මය ජනකයි. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ගුවන් ගමන් වල අනාගතයම ආයෙත් අලුතෙන් ලියන්න රෝල්ස් රොයිස් ඊළඟට මොන වගේ පුදුම හිතෙන නිර්මාණයක් ලෝකෙට ගෙනේවිද කියන එක.